ලෝකේ වෙනස් කරන්න අපිට තියෙන හොඳම ටූල් එක. ඉතින් දරුවන්ට මුල සිටම නිවැරදිව අධ්‍යාපනයට මඟ කියලා දෙන ඉතාමත් වැදගත් ප්‍රත්‍යම අපිට මේ සඳහා තියෙන හොඳම තැන තමයි සිප්සර අධ්‍යාපන ආයතනය. අද අපි සූදානම් වෙන්නේ සිප්සර වටිනාකම ගැන. ඒ ඇදුරු මඩුල්ලත් එක්ක කෙලින්ම කතා කරන්න. මුලින්ම අපි හම්බෙනවා සිප්සර නියමු, එහි අධීක්ෂණ ගුරු, ඒ වගේම සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය සම්බන්ධයෙන් ගාලේ අපිට ඉන්න දක්ෂතම ගුරුවරයෙක් වෙන කසුල් වැඩිසිංහ සර්. ආයුබෝවන් සර්. අධ්‍යාපන ආයතනය ආරම්භ කළා දැනට අවුරුදු 5කට ආසන්න. ඒ වගේ කෙටි කාලයක් තුළ ප්‍රථම හොඳම ආයතනය බවට පත් කරන්නේ සර් මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය? ඔව් සිප්සර අධ්‍යාපන ආයතනය ආරම්භ කරන්නේ 2021 අවුරුද්දේ. එදා ඉඳන් මේ දක්වා ඒ කියන්නේ ආරම්භයේ ඉඳන් අපි සිප්සර අධ්‍යාපන ආයතනයේට ගුරුවරු තෝරගන්නකොට විශේෂයෙන්ම මම අධීක්ෂණ ගුරුවරයා විදිහට ගුරුවරයාගේ සුදුසුකම් සහ ඔහුගේ පළපුරුද්ද පිළිබඳ ඉතා හොඳ අධීක්ෂණයක් කරලා තමයි නිරීක්ෂණයක් කරලා තමයි අපි ගුරුවරු තෝරගන්නේ. විශේෂයෙන්ම ඒ ගුරුවරු එහෙම තෝරගත්තට පස්සේ ගුරුවරු තමන්ගේ කාර්යය ඉතාමත් හොඳින් සිදු කරනවා. තමන්ගේ දැනුම වර්ධනය කරන්න විශේෂයෙන්ම සමහර වෙලාවට අපි ළඟට එන්නේ අඩු ලකුණු මට්ටම් වල දරුවෝ. හැබැයි ඒ දරුවන්ගේ ලකුණු මට්ටම් ඉහළ නංවන්න, වාර විභාග ප්‍රතිඵල වැඩි කරන්න, ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉහළ නංවන්න විශාල කැපකිරීමක් අපේ ගුරුවරු කරනවා මගේ අධීක්ෂණය යටතේ. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍ය අධ්‍යාපනයේ දැනුම, ආකල්ප, කුසලතා මේ සියල්ල වර්ධනය කරන්න අපි ආයතනයක් විදිහට කියන වෙනත් ආයතන වලට සාපේක්ෂව වෙනස් වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම සැහැල්ලු බඳු ක්‍රිකට් තරගාවලිය අපි සිදු කරනවා. ඒ වගේම භක්ති ගීත වැඩසටහන්, ඒ වගේම දන්සල් දෙනවා, සීල සමාදාන වැඩසටහන්. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට අද සමාජයේ ගොඩක් වෙලාවට ගැටලුවක් බවට පත් වෙලා තියෙන මත්ද්‍රව්‍ය වෙනත් අපචාර පිළිබඳ දැනුම්පත් කිරීමේ වැඩසටහන්. පොලිසිය ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ ආයතන සම්බන්ධ කරගෙන අපි මේ වැඩසටහන් සිදු කරනවා. ඒ විතරකුත් නෙමෙයි පුතේ, අපි වර්ෂය අවසානයේ ළමයින්ගේ ඒ ප්‍රතිඵල බලලා, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, වාර විභාග වල ප්‍රතිඵල බලලා ඔවුන් අගය කරන්න, දිරිමත් කරන්න ත්‍යාග ප්‍රදානෝත්සව වගේ වැඩසටහන් සිදු කරනවා. මේ වගේ විශාල වැඩ කොටසක් කරන ගමන් දරුවාගේ ලකුණු වැඩි කරන්න, දරුවාගේ දැනුම වර්ධනය කරන්න සියලු ගුරුවරු අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා, උනන්දුවෙන් වැඩ කරනවා. මම හිතන්නේ ඒක තමයි කෙටි කාලයක් තුළ සිප්සර අධ්‍යාපන ආයතනයේ සාර්ථක වෙන්න හේතුව. මුලින් ඉඳන් සිප්සර අධ්‍යාපනයේ ඉගෙනගත් ශිෂ්‍යාවක් විදියට මමත් මේ අත්දැකීම් වගේම ඒකෙන් විශාල පන්නරයක් ලැබුවා. ඒ වගේම මම කැමතියි දැනගන්න අලුතෙන් එන නාගි ළමයිලාට ආයතනයේ ඉදිරි වැඩසැලැස්ම සහ සිංහල පිළිබඳ සර්ගේ ඉදිරි වැඩසැලැස්ම ගැන සර් පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඔව් යසිත්මා, මේ අපි ආයතනයේ වැඩසැලැස්ම කියලා කියන්නේ ආයතනයේ කොහොමද අපි කරගෙන ආපු වැඩසැලැස්මක් තියෙනවා. ඒක තව ටිකක් වර්ධනය කරලා, සංශෝධනය කරලා ඉදිරියට පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම අපි මේ අවුරුද්දේ හඳුන්වා දුන්නු අලුත්ම වැඩසටහන තමයි දැන් අපි දන්නවා පහුගිය වාර විභාගයේ පාසල් වල වාර විභාග පැවැත්වුවේ නැහැ. හැබැයි ආයතනයක් විදිහට අපි ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහේ වාර විභාගයක් ආයතනය තුළ පවත්වලා විධිමත් විදිහට ගුරුවරුන් ලවා ප්‍රශ්න පත්‍ර බලලා ලකුණු ලබා දුන්නා ළමයින්ට. දැන් මේ එන අවුරුද්දේ පළවෙනි වාර විභාගයේ නැහැ කියන එක දැනට ප්‍රකාශයට පත් කරලා දෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ නිසා අපි මේ අවුරුද්දෙත් පළවෙනි වාර විභාගය විධිමත් විදිහට ගිය අවුරුද්දටත් වඩා සාර්ථක වෙන විදිහට වාර විභාගයේ පවත්වලා දරුවන්ට ලකුණු ලබා දෙන්න කටයුතු කරනවා. ඒ විතරකුත් නෙමෙයි, අපි 6, 7, 8 ශ්‍රේණිවල දරුවන්ට විශේෂ පැකේජ් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ 6, 7, 8 ශ්‍රේණිවල ඉගෙන ගන්න දරුවන්ගේ දෙමව්පියන්ට මේක වැදගත්. අපේ සිප්සර අධ්‍යාපන ආයතනයේ විෂයන් 6කට සම්බන්ධ වෙනවා නම් විෂයන් 6ටම සම්බන්ධ වෙන දරුවන්ට අපි මාසෙටම අය කරන්නේ රුපියල් 3500. ඒක ගුරුවරුත් එක්ක අපි කතා කරලා ගුරුවරුන්ගේ කැමැත්ත ඇතුව කරගෙන යන වැඩ පිළිවෙලක්. ඉතින් මාසෙකට රුපියල් 3500 අය කරන්නේ විෂයන් 6 සඳහාම. ඒ විතරකුත් නෙමෙයි, සිප්සර අධ්‍යාපන ආයතනයේ විෂයන් 6ටම සම්බන්ධ වෙනකොට අපි වෙනම ප්‍රගති වාර්තා පොතක්
ඉදිරියට පවත්වාගෙන යන්න කටයුතු කරනවා. හැම වාර විභාගයකම ලකුණු අපි වාර විභාග සෑම විෂයකම වාර විභාග පවත්වනවා. ඒ ලකුණු දෙමව්පියන්ට බලා ගන්න පුළුවන් වෙන විදිහට කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි දෙමව්පිය රැස්වීම් තියලා දෙමව්පියන්ට දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳ අපි සමාලෝචනය කරනවා. මේ වගේ විශාල වැඩපිළිවෙලක් මේ අවුරුද්ද තුල අපි සිම්සර් අධ්‍යාපන ආයතන විදියට කරගෙන යනවා. ඊළඟට ඔයාගෙන් ආපු ප්‍රශ්නේ තමයි සිංහල විෂය. සිංහල විෂය මම අවුරුදු දැන් 12ක් පමණ කාලයක් තුල රජයේ ගුරුවරයෙක් විදියටත් ඒ වගේම උපකාරක පන්ති ගුරුවරයෙක් විදියටත් කරගෙන එනවා. මගේ වෙනම අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. සෑම පාඩමක්ම නිබන්ධනයක් මගින් විධිමත් නිබන්ධනයක් මගින් මම ආවරණය කරන්නේ. ඒ වගේම එකම පාඩම 3-4 වතාවක් දරුවා වෙත යන විදියට සංනිවේදනය වෙන විදිහේ වැඩපිළිවෙලක් මම ක්‍රියාත්මක කරනවා. 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා වෙනම වැඩපිළිවෙලකුත් 10, 11 විශේෂ සඳහා සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් වෙනම වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරනවා. ගොඩක් වෙලාවට අපි දකිනවා සිංහල භාෂාව ඉගෙන ගන්නකොට දරුවන්ට විභාගයට ලකුණු ගන්නත් ටිකක් අපහසු වෙනවා. වගේම ව්‍යාකරණ කොටස් එහෙම ටිකක් නොතේරෙන ගතියක් එනවා. හැබැයි මගේ පන්තියට එන දරුවන්ට ව්‍යාකරණ සාහිත්‍ය මේ සියල්ලම හොඳින් ආවරණය වෙන විදිහේ වැඩපිළිවෙලක් මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල දිහා බැලුවම 75%කට අධික ප්‍රමාණයක් AB ප්‍රතිශතයක් තියෙනවා. 75%කට අධික ප්‍රතිශතයක් AB සාමාර්ථ ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා සිංහල විෂය රසවත්ව දරුවට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට මම ඉගෙනීම් කටයුතු කරනවා. ඒක තමයි මගේ වැඩපිළිවෙල සිංහල විෂය පිළිබඳ. මම කැමති ඊළඟට සිප්සර් ආයතනයේ මුල ඉඳන්ම ඉංග්‍රීසි පන්ති මෙහෙවපු මලින් සර්. එහෙම නැත්නම් හැමෝම ආදරෙන් කතා කරන අන්ද සර් යමු. රත්ගම බහුතරයක් ළමයි ඉංග්‍රීසි විෂයට දැඩි කැමැත්තක් දක්වන්න පටන් ගත්තේ සර් පන්ති පටන් ගත්තත් එක්ක. සර්ගේ මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ? රත්ගම ළමයි මෙච්චර ඉංග්‍රීසි විෂයට ඇලුම් කරන තත්ත්වයට පත් කරන්නේ. ඇත්තටම සිග්මා 2019 ඉඳලා පන්ති පටන් ගත්තා. මට මතකයි 2019 මට පුළුවන් වුණා හොයාගන්න ළමයි මෙච්චර ඉංග්‍රීසියට අකමැති කියලා. මේක භාෂාවක්නේ. ඉංග්‍රීසි කියන භාෂාව. මේ භාෂාව කොහොමද ළමයින්ගේ ඔළුවට දෙන්න දැන තමයි ගොඩක් වෙලට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මම හොයාගත්තා ළමයින්ට කොහොමද මේ භාෂාව දෙන්න ඕනේ. මේක ඇත්තටම භාෂාවට අපි ආදරය කරොත් තමයි අපිට මේ භාෂාව පිළිගන්නේ කියලා මතයක් තියෙනවා. ඉතින් ළමයින්ගේ දුර්වලකම් හඳුනගෙන මේක අච්චු පොතටම සීමා වෙච්ච නොවන ඉංග්‍රීසියක් විදියට ළමයින්ට ව්‍යාකරණ පාඩමුත් එක්ක හැමදේම එකතු කරලා ළමයින්ගේ උදව් හදන්න පුළුවන් වුණා. ඊට පස්සේ 2019 ඉඳලා ප්‍රතිඵල ගත්තා. ඊට පස්සේ 2019 ඉඳලා මේ තත්ත්වයට රත්ගම සී සාමාර්ථය තමයි ගොඩක් වෙලාවට වැඩිම ප්‍රතිඵලය වෙලා තිබුණා. ඉතින් මට පුළුවන් වුණා ළමයින්ගේ අඩුපාඩු අඳුනගෙන ඒ කුසලතාවයන් ඔප්නම්වලා සී සාමාර්ථය ගොඩක් වෙලාවට ඉංග්‍රීසි සාමාර්ථයවත් වර්ධනය කරගෙන සිප්සර් එක්ක එකතු වෙලා කිටි කාලයක් වුණා ප්‍රදේශීය දරුවන් රැසකගේ ගණිත දැනුම වර්ධනය කරන්න කාලයක් තිස්සේ වැඩ කරපු කෙනෙක්. ඉතාම අඩු ලකුණක ඉන්න දරුවන් පවා ඉහළ ලකුණකට ගේන්න සර් අනුගමනය කරන වැඩපිළිවෙල මොනවද? මංගාව 6 ඉඳලා 9 වසර වෙනකම් සිසුන් සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඊට පස්සේ 10 11 ශ්‍රේණි සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. 6 ඉඳලා 9 ශ්‍රේණිය සඳහා තියෙන වැඩපිළිවෙල ගත්තොත් ඔවුන්ට විෂය නිර්දේශය නිසි කාලෙදී අපි අවසන් කරනවා. ඊට පස්සේ සෑම යුනිට් එකකින් යුනිට් එකටම පේපර් එකක් තියෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ දැනුම් මට්ටම අනුව ඔවුන්ට ගැලපෙන විදියට ගණිතය සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා දෙනවා. 10 11 ශ්‍රේණි ගත්තාම මම අඳුරගෙන තියෙනවා ක්ලාස් කරද්දී ගොඩක් ළමයිට පේපර් එකක් ටයිමින් කරන්නේ කොහොමද, පේපර් එකට ආන්සර් ලියන්නේ කොහොමද, ඒ වගේ සහ සමහර ළමයිගේ ඇත්තටම කිව්වොත් මූලික දැනුම පවා නැහැ 10 11 ශ්‍රේණි වල. ඒතකොට ඔවුන්ගේ මූලික දැනුම වැඩි කරන්න වෙනම වැඩපිළිවෙලක් මං ගාව තියෙනවා. ඊට පස්සේ පේපර් එකක් ටයිමින් කරගන්න, පේපර් එකට ආන්සර් ලියන්නේ කොහොමද කියලා මම වෙනම වැඩපිළිවෙලක් ඔවුන්ට කරනවා. ඒ වගේම තමයි 10 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා යන ගමනේ සෑම වෙලාවකම අපි O level විභාගයට තමයි සූදානම් කිරීම කරන්නේ. පේපර් එක ලියලා පේපර් එකට උත්තර ලියන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ළමයාට ගැළපෙන විදියට හැම විෂයක්ම කවර් වෙන විදියට අපි ඔවුන්ට ප්ලෑන් එකක් සකස් කරලා දෙනවා. වැඩ කරන්න අවශ්‍ය වෙන සහ ඔවුන්ව ගයිඩ් කරනවා. සිප්සර් එක්ක සම්බන්ධ වෙන දවස් ඉඳන් දරුවන්ට හරි ආසාවෙන් විද්‍යාව ඉගෙන ගන්න. එක්තරම් ගැඹුරු විෂයක් රසවත් කරන්න සර් පුළුවන් වෙන්නේ කොහොමද? ඔයස් විද්‍යාව කියන්නේ අත්‍තරම ලාභය වගේ ගැඹුරු විෂයක්. ඒ වගේම තව පොඩි දෙයක් ඇඩ් කරන්න. විද්‍යාව කියන්නේ අන්න ප්‍රායෝගික විෂයක්. ඒ වගේම නිරතුරුවම අප්ඩේට් වෙන විෂයක්. ඉතින් ඒ වගේ විෂයක් තියරි එකකට විතරක් ලබු වෙලා
උගන්නන එක මම හිතන්නේ සාධාරණ දෙයක්. ඒකින්ද මම මුලින්ම උත්සාහ කරේ ඒ විද්‍යාව කියන විෂය ළමයින්ට ප්‍රායෝගික ජීවිතයේ කොහොමද අත්දකින්න ලැබෙන්නේ කියලා. ඉතින් මම හැමතිස්සෙම උත්සාහ කරා තියරි එකේ තියෙන සිද්ධාන්ත එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා. ඒ විද්‍යාව උගන්වන සරලම ක්‍රමය ප්‍රායෝගික ජීවිතයක ඒක ඇප්ලයි වෙන්නේ කොහොමද කියන එක ළමයාගේ මනසට දෙන එක. මම හරි සතුටු වෙනවා අලුත් මොඩියුල් එකක් ඒ බොහෝ දුරට ප්‍රායෝගික පරීක්ෂණ වලින් තමයි 70%ක් විතර සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මගේ ඒ සාර්ථකත්වයට හේතුව ප්‍රායෝගික දැනුම භාවිතයේ එයාලට පුළුවන් තරම් දැනුම දෙන එක. ICT කියලා කියන්නේ වර්තමාන ලෝකෙට නැතුවම බැරි විෂයක්. සික්සර අධ්‍යාපන ආයතනය රාජ්‍යම දරුවන්ගේ ICT විෂය දැනුම වර්ධනය කරගන්න මොන වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි මලිෂ්සගෙන් අහලා බලමු. ඔව් යසික්මා. දැන් මේ ගෙවිගෙන යන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණික යුගයේ අගභාගය. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධි යුගයේ ආරම්භය. ඉතින් මෙන්න මේ වගේ අනාගතයකට මුහුණ දෙන්න පුළුවන් තරඟකාරී දරුවන් පිරිසක් දී කරන්න සිත්සර අධ්‍යාපන ආයතනයේ ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි වෙබ්සයිට් එකක් හරහා දරුවන් මෙහෙवला දරුවන්ට ලකුණු ලබා දීලා ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම යසිත්මා වෘත්තීය මට්ටමේ ICT උගන්වන තොරතුරු තාක්ෂණික පාඨමාලාවක් අපේ රත්ගමට පළවෙනි වතාවට අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ පාඨමාලාව හරහා දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරලා තරඟකාරී දරුවන් පිරිසක් දී කරනවා. ඒ වගේම යසිත්මා අනාගතයේදී මේ රත්ගම ප්‍රදේශ software engineersලා computer science engineersලා යහුසුලුව බිහිවෙන ප්‍රදේශයක් බවට පත් වෙනවා. අපි අද සිප්සර අධ්‍යාපන ආයතනයේ ගුරුවරු කීප දෙනෙක් එක විතරයි කතා කරේ. සිප්සර අධ්‍යාපන ආයතනයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගුරුවරු ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. එහෙමනම් තවත් මෙවැනිම වැඩසටහනකින් ප්‍රාථමික අංශයේ සහ කනිෂ්ඨ ද්විතීයික අංශයේ ගුරුවරුන් සමග හමු වෙමු. ආයුබෝවන්.